ඔයා කවදා හරි හිතලා තියෙනවද සමහර අය වචන කිහිපයකින් ඕනෙම කෙනෙක්ව Tamanට අවශ්‍ය විදියට හසුරුවා ගන්න කොහොමද කියලා? මේක මැජික් එකක් නෙවෙයි. මේක මනෝවිද්‍යාව. අද අපි කතා කරන්නේ අඳුරු මනෝවිද්‍යාව ඇතුලේ තියෙන සාමාන්‍ය ලෝකයට රහසක් වුණු උපක්‍රම පහක් ගැන. මේවා පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඕනෙම කෙනෙක්ව වශී කරගන්න. ඔයා කියන දේකට ඕන් එකඟ කරගන්න. හැබැයි මතක තියාගන්න මේ බලය පාවිච්චි කරන්න ඕනේ යහපත් දෙයකට විතරයි. අංක 1 උදව්වක් ඉල්ලීමේ බලය. අපි හිතන්නේ අපිට කැමති අය විතරයි අපිට උදව් කරන්න කියලා. හැබැයි මනෝවිද්‍යාව කියන්නේ මීට වඩා වෙනස් දෙයක්. ඔයාට අකමැති කෙනෙක් ලවා පොඩි උදව්වක් කරවා ගත්තොත් ඒ පුද්ගලයා නොදැනුවත්වම ඔයාට කැමැති වෙන්න පටන් ගන්නවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයාගේ ඔෆිස් එකේ එහෙමත් නැත්නම් පන්තියේ ඔයාට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔහුගෙන් පෑනක් හෝ පොඩි තොරතුරක් අහන්න. ඔහු ඒ උදව්ව කරපු ගමන් ඔහුගේ මොළය හිතනවා මම ඇයි ඔහුට උදව් කළේ? මම ඔහුට කැමති ඇති කියලා. මේකෙන් ඔයා ගැන තියෙන ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අංක 2 නිශ්ශබ්දතාවෙන් ප්‍රශ්න කිරීම. කෙනෙක්ගෙන් රහසක් දැනගන්න හෝ ඇත්ත දැනගන්න ඕනේ නම් මේක තමයි සුපිරිම ක්‍රමය. කෙනෙක් ඔයාට උත්තරයක් දීලා නැවතුනාම ඔයා කිසිම දෙයක් නොකිය ඔහු දෙස කෙලින්ම බලාගෙන ඉන්න. මනෝවිද්‍යාව කියන විදිහට නම් මිනිස්සු නිහඬතාවයට බයයි. ඔයා නිහඬව ඉන්නකොට ඔහු හිතනවා ඔයා ඔහුගේ උත්තරේ සෑහීමකටපත් උනේ නැහැ කියලා. එතකොට ඔහු තවත් විස්තර කියන්නත් Taman දන්නා රහස් පිට කරන්නත් පෙළඹෙනවා. අංක 3 උදව්වක් ඉල්ලගන්න තියෙන මාරම ක්‍රමයක් තමයි මේක. ඔයාට කෙනෙක්ගෙන් රුපියල් 1000ක උමනාවක් ඕනේ නම් කෙලින්ම මේක ඉල්ලන්න එපා. මුලින්ම ඔහුට කරන්න බැරි ලොකුම ඉල්ලීමක් කරන්න. උදාහරණයක් විදිහට ඔයාට රුපියල් 1000ක් ඕනේ නම් ඔයා මට රුපියල් 10000ක් දෙන්න පුළුවන්ද කියලා අහන්න. ඔහු බැහැ කිව්වාම හරි එහෙනම් රුපියල් 1000ක්වත් දෙන්න පුළුවන්ද කියලා අහන්න. එතකොට දෙවෙනි ඉල්ලීම ඉතා කුඩා එකක් විදිහට පේන නිසා ඔහු ඒකට හා කීමේ සම්භාවිතාවය 90ක් පමණ තියෙනවා කියලා තමයි මනෝවිද්‍යාව හෙළි කරලා තියෙන්නේ. අංක 4 සූක්ෂම අනුකරණය. අපි හැම වෙලෙම කැමති අපේ වගේම ගතිගුණ තියෙන අයට. කෙනෙක් එක්ක කතා කරනකොට ඔහු ඉඳගෙන ඉන්න විදිහ, අත් තබාගෙන ඉන්න විදිහ හෝ කතා කරන වේගය ඊටාම සියුම් විදිහට අනුකරණය කරන්න. ඉතින් මේකෙන් ඇතිවෙන ප්‍රතිඵලය තමයි ඔහුගේ යටිසිතට දැනෙනවා ඔයා ඔහුට ඊටාම සමීප ගැළපෙන කෙනෙක් කියලා. මේකෙන් ඊටා ඉක්මනින් ඕනම කෙනෙක්ව මිතුරෙක් වගේ කරගන්න පුළුවන්. අංක 5 හේතුවක් දැක්වීම. ඔයා කෙනෙකුට යම් දෙයක් කරන්න කියලා විධානයක් දෙනවට වඩා ඒකට මොකද කියන වචනේ එකතු කළොත් ඔවුන් ඒක අනිවාර්යෙන්ම කරනවා. උදාහරණයක් විදිහට පොලිමක ඉන්නකොට මට ඉස්සරහට යන්න දෙනවද කියලා අහනවට වඩා මට ඉක්මනට යන්න දෙනවද මොකද මම ගොඩක් පරක් වෙලා ඉන්නේ කියලා කිව්වොත් මිනිස්සු ඉඩ දෙන සම්භාවිතාව වැඩි. හේතුව මොකක් වුණත් මොකද කියන වචනය මිනිස් මොළය පිළිගන්නවා. ඉතින් මේ රහස් 5 ඔයාගේ එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරලා බලන්න. හැබැයි මේවා පාවිච්චි කරන්නේ අනිත් අයට යහපතක් කරන්න විතරයි කියලා මම ආයෙත් මතක් කරනවා. මේ වගේ මනෝවිද්‍යාත්මක රහස් තවත් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.